මාධ්‍යවේදීන් පුහුණු කරන ට්‍රේනින් එකකදී අපි දත්ත මත පදනම් කරන කතාවක් ලියන්න ඕනේ. වාර්තාවක් ලියන්න ඕනේ. දඹුල්ලේ හිටියා මෙතන කාංචන ආරියරත්න කියලා වාර්තාකරුවෙක්. කාංචන කුමාරාරි සුරාරියදාස. එතකොට දැන් අපි ඒක දැන් එතුමා දඹුල්ලා හින්දා එතුමාට ඇත්තටම කතාවක් තිබුණේ නැහැ. يعني මම දෙපාරක් තුන් පාරක් කතා කරනකොට මම කිව්වා මට කතා නැහැ මම කිව්වා ඔබතුමා දඹුල්ලේනේ ඉන්නේ ඔබතුමා පොඩ්ඩක් ඔය ආර්ථික මධ්‍යස්ථාන පැත්තකට යන්න ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මොකද්ද වෙන්නේ කියලා මට බලලා පොඩ්ඩක් කියන්න අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ එතුමා බලලා දවස් දෙකක් තුනක් බලලා මට කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙනවා මේ එළවලු විසික් කරනවා කියලා කිව්වා. මම කිව්වා මොකද්ද එළවලු? මේ තක්කාලි ඊට පස්සේ පිපිඤ්ඤා ඒ එළවලු ටික විස්තර කරා. මම කිව්වා ඒවා නරක වෙච්ච ඒවාද? නෑ. හොඳ ඒවා. නෑ ඒ හොඳේ විසික් කරන්නේ. ඒක විකුණ ගන්න බෑ. මම කිව්වා ඒ විකුණ ගන්න බෑ. ඒකට ඉල්ලුමක් නෑ. අනේ එහෙම කියපු ගමන් මම කිව්වා අපි පොඩි කතාවක් කරමු කියලා අපි කිව්වා එයාට කිව්වා ඔබතුමා ගන්න කොච්චර විසික් කරනවද දවසට කොච්චර විසික් කරනවද මොකද්ද එළවලු ඒකේ කොච්චර විසික් කරනවද කියලා හොඳ ඒවා නරක වෙච්ච ඒවා නෙවෙයි. ඒකේ මිල ඔබතුමා ගන්න සිල්ලර හා තොග මිල ගන්න ඒ දවසේ ඒ මිල ගන්න ඒ එළවලු වල මිල දඹුල්ලේ ගන්න. ඊට පස්සේ අපි කට්ටියක් හිටියගෙන ලංකා පුරාම කට්ටියකට එතකොට නුවරෙන් වෙන කෙනෙක් ගත්තා ත්‍රිකුණාමලෙන් එක්කෙනෙක් ගත්තා යාපනෙන් එක්කෙනෙක් ගත්තා මාත්‍රෙන් එක්කෙනෙක් ගත්තා කොළඹෙන් එක්කෙනෙක් ගත්තා. එතකොට දැන් අර සංසන්දනය කරන්න ඒක ලේසි. ආර්ථික මධ්‍යස්ථාන. ඔව්. එතකොට අපි මෙතන සති 3ක් විතර මේක කරා. කරාට පස්සේ ලැබිච්ච දේ තමයි මෙහි විසික් කරන එළවලු කොළඹ විකුණනවා රුපියල් 200කට 300කට 400කට. කියන්නේ දඹුල්ලේ විසික් කරන හොඳ එළවලු මෙහි විසික් කරන 300 400ට. මේ විකුණනවා 300 400ට. පස්සේ මෙයා ඒ කතාව අපි කිව්වා මෙන්න මේ විදිහට අපි ලිව්වනම් හොඳයි කියලා අපි මේක කරා මෙන්න මේ කොළඹ මෙන්න මෙච්චර ගණන් වලට තියෙන එළවලු දඹුල්ල විසික් කරනවා කියලා ලියන්න. මෙයා ලිව්වා. ඒක මම හිතන්නේ ලංකාදීපේ මේ ප්‍රධාන ප්‍රවෘත්තිය. එලා ඊට පස්සේ ඒක දැක්කම හිතන්නේ ඒවට අමාත්‍යවරයා හිටපු මේ හර්ෂ දිසිල්වා අමාත්‍යවරයා ඒක දැකලා දැන් මේකට මොකද්ද කරන්නේ කියලා හේතු ඇවිල්ලා දැන් මේ එකක් මේක කොහෙවත් තියාගන්න බෑ මේ එළවලු ටික අනිත් එක තමයි මේක මේ එහාට මෙහාට ගෙනියන්න ප්‍රවාහන පාස්කම් නැති හින්දා එතනින් තමයි අර කෝල් චේන් අර මේක මේ ස්ටෝරේජ් එක සීතාගාර ස්ටෝරේජ් අර මේක ආවේ එතනින් තමයි ඊට පස්සේ මම හිතන්නේ එතුමා මේ ඉන්දියන් මහත්ම කොමසාරිස්වරට කතා කරලා ඒ වගේ දෙයක් කරා කරලා මම හිතන්නේ එතුමාම තමන්ගේ කතාවක තමන්ගේ අර විවෘත කරනකොට කිව්වා මම මේක කරේ මෙන්න මේ ප්‍රවෘත්ති හින්දා තමයි මම මේ ප්‍රවෘත්ති දැක්කේ ලංකාදීපෙන් කාන්තනේ නමත් කියලා කිව්වා. එතනින් තමයි මම කරේ කියලා. එතනින් මම හිතන්නේ මේක හොඳ උදාහරණයක් ඔයාලට දත්ත මත පදනම් කරපු කතා වලින් වෙනසක් ඇති කරන්න පුළුවන් කියන එකට.